සැප්තැම්බර් 1 වෙනිදා නරේන්ද්‍ර මෝදිව ව්ලාදිමිර් පුටින් එයාගේ කාර් එකේ දාගෙන ගියා. අපි දැන් කතා කරන අගෝස්තු 31 වෙනිදා කාමරංක 808 වෙස්ටින් හෝටලේදී වෙච්ච දේ ෂර්ලොක් හෝම්ස් දැන් හොයමින් ඉන්නේ. මේ මෑත කාලෙකදී තමයි ඇත්ත වශයෙන්ම ඒක ආපහු කරලියට එන්නේ. ඔක්තෝබර් 19 වෙනිදා ඩකා එයාපෝට් එකේ සිද්ධ වෙච්ච ගින්නකුත් එක්ක. තව කතාවක් දිවෙනවා බංග්ලාදේශයේ හිටපු ඇමරිකානු තානාපතිවරයෙක් ගැන. එයාගේ නම පීටර් හාස්. ඒ වගේ වෙච්ච සමහර වෙලාවල් වල අපි දන්නවා එහෙම සමහර තානාපතිවරුන්ව රටවල් වලින් පිටමං කරන්නත් සමහර ආණ්ඩු කටයුතු කරලා තියෙනවා. ලංකාවෙත් අතීතයේදී එහෙම දෙයක් වුණා. LNG කියන්නේ liquefied natural gas කියන්නේ ඒගොල්ලෝ අධික ශීතලක් යටතේ තමයි මේ ගෑස් එක liquefy කරලා ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට එහෙම ලොකු ප්‍රමාණයක් අරන් එන්න පුළුවන් ඒ නැව් වලින්. අරන් ඇවිල්ලා ඉවරලා ඒවා ස්ටෝරේජ් කරන තැන් තියෙනවා. ඒ ස්ටෝරේජ් කරන තැන් වලින් ඊට පස්සේ ඒවා රීගෑසිෆයි කරලා. ඒ කියන්නේ ආයේ ගෑස් එක බවට පත් කරලා පුළුවන් ඒක ඕනනම් නැවේදියම බම්ප් කරන්න. පම්ප් කරන්න. රුවන් අය මේ සැප්තැම්බර් 1 වෙනිදා නරේන්ද්‍ර මෝදිව ව්ලාදිමිර් පුටින් එයාගේ කාර් එකේ දාගෙන ගියා. එතකොට ඕරස් කාර් එකේ එයාගේ නිල රථේ විනාඩි 45ක් විතර මේ දෙන්නා ට්‍රැවල් කරා. මේක උනේ ඇත්තටම ෂැන්හයි කෝපරේෂන් ඕගනයිසේෂන් එකේ මීටිම සඳහා රාජනායක හමුව සඳහා මේගොල්ලන් චීනයට ගිය වෙලාවේ ටියන්ජින් වලදී තමයි මේක උනේ. දැන් ඕක ගැන ඉතින් එක එක කතා ඒ දවස්වල තිබුණා. මට මතකයි මේ දෙන්නගේ මිත්‍රත්වය එහෙම කියලා. හැබැයි ලව් ස්ටෝරි එකක් බිල්ඩ් වෙනවා අලුතෙන් කියලා වගේ. ඔව්. ඒ කියන්නේ මොකද ඒක මතක් කරන්න ඕනේ ඒ දවස්වල ඩොනල්ඩ් ට්‍රම්ප් මෝදිත් එක්ක ගේම ඉල්ලගෙන යන වෙලාවේ තමයි ඔය සිද්ධිය උනේ. එතකොට අනිත් පැත්තට අපිට මතකයි චීන ජනාධිපතිවරයා එහෙමත් හම්බ වෙලා මේගොල්ලන් තුන්දෙනා වට වෙලා කතා කරන එහෙම කතාවක් ගියානේ. හැබැයි දැන් මේ දවස්වල ඔය විනාඩි 45 ගමන ගැන අලුත් කතා එළියට එන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ අලුත් කතාවල් මේ ඇහෙන්න පටන් අරන් තියෙනවා. එකක් තමයි මේ මෙහෙම එකන්ගේ මේ ඕරසකේ කරගෙන ගියේ මෝදිට විරුද්ධව තිබ්බ මොකක් හරි ඝාතන කුමන්ත්‍රණයක් ගැන ආරංචි වෙලා කියලා කතාවකුත් යනවා. ඒක නම් ඉතින් කොයිතරම් දුරට නිවැරදි කතාවක්ද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ඊට වඩා ටිකක් කතාබහට ලක් වෙන මාතෘකාවක් මේ දවස්වල තියෙනවා. මේ ගැන මම දැක්ක සමහර මාධ්‍යවල වාර්තා කරලා තියෙනවා. මේවා ඉතින් තාරබර ඇරලා ඕනි කතා කරන්න. හැබැයි ඒ වුණාට මේ තියෙනවා මේ ඉන්දියාව සම්බන්ධයෙන් නැත්තම් ඉන්දියාව මේ කලාපය සම්බන්ධයෙන් ඇමරිකාව කරගෙන යන මොනවා හරි කරුණු කාරණා පිළිබඳව රුසියාවට ඉව වැටිලා ඒ ගැන රහසිගත කතා බහක් කරන්න මේ දෙන්න මේ වාහනේ මේ වෙලාව ගත්තා කියලා කතාවක් තියෙනවා. ඕක නිකන් ඔය කතාව මේ ළඟදී තමයි එළියට ආවේ. ළඟදී එන්න හේතුව මොකද්ද කියලාත් අපිට නිකන් දල වශයෙන් පොඩි අයිඩියා එකක් පොඩි නිකන් රෝඩ් මැප් එකකුත් අපි මේ ඉස්සෙල්ලා දැක්ක නේද මේ දෙන්නගෙන නිකන් මේවා කරනවා අරවා කරනවා ඒ සාමාන්‍ය කතා ආපු දේවල් ටිකක් තිබ්බනේ. සාමාන්‍ය කතා බහවල් කොහොමද තියෙනවා. කොහොමද මේ දෙගොල්ලෝ අතරේ සම්බන්ධතාවය බොහොම තදබල ලෙස තිබුණා. රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාවත් එක්ක ඉන්දියාව හැප්පුණා. ඒ අවස්ථාවේදී එහෙම එකක් තිබ්බා. ඊට පස්සේ ඊයේ පෙරේදා අපේ ට්‍රම්ප් අයියා කියලා තිබ්බා එයාලා එහෙම තෙල් ගන්නෙ නැතිය. අපෙන් තමයි මේගොල්ලෝ ගන්නේ. එයා හරි හොඳයි මෝදි කියලා. ඔව් එහෙමත් කියලා. නමුත් අන්තිමට ඊට පස්සේ නරේන්ද්‍ර මෝදි අනිත් පැත්තට කියලා තිබ්බ නෑ එහෙම එකක් නෑ කියලා. ඒ කියන්නේ ඒ ට්‍රම්ප් කියන කතා ඒක වෙනම යනවා. ඒක ට්‍රම්ප්ගේ රෙකෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි මම වෙනම රෙකෝඩ් කළේ ප්‍රෝග්‍රෑම් එක කියලා පස්සේ නරේන්ද්‍ර මෝදි කියලා තිබ්බා. ඔව් කොහොම හරි නමුත් වැදගත් කාරණේ තමයි ඒ ඔක්කොම තියේදී ඔය සැප්තැම්බර් 1 වෙනිදා මේ දෙන්න වාහනේ යන්න කලින් දවසේ තව තැනක යම්කිසි පුද්ගලයෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා. දැන් මේ සමහරු මේකයි නරේන්ද්‍ර මෝදි සහ පුටින් අතරේ කතා බහයි මේ ආසියානු කලාපයේ ඇමරිකානුවන් කරන දේවල් නොයි ගැන වෙනම කතා බහක් හදලා තියෙනවා. අපි කතා කරනවා ජැක්සන්ලා ගැන. අපි දන්නවා පර්සි ජැක්සන් සීරීස් එක කියවන කට්ටිය ඉන්නවා හරි ආසාවෙන්. ලෝකෙ ඉන්න ෆේමස්ම සංගීතඥයා තාමත් මයිකල් ජැක්සන්. මේ මෙතෙන්ට එනවා අවුරුදු 50ක එල්ඩර්ලි එකලා කියලා දෙනවා බිස්නස් ට්‍රිප් එකක් ගිහින් හිටපු
ටෙරන්ස් ජැක්සන් නැමැති ඇමරිකානු සොල්දාදුව තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවනවා ඔව් දකාවලදී දකාවල හෝටලයක අබිරහස් ලෙස. මොකද්ද මේ කතාව? ඔව් ඒ කියන්නේ අගෝස්තු 31 වෙනිදා තමයි මම හිතන්නේ මේ මරණය වාර්තා වෙලා තියෙන්නේ. ඒ කාලේ මේක වාර්තා වෙන්නේ නැහැ. මේ ඊයේ පෙරේද තමයි පොඩ්ඩක් ට්‍රෝල් වෙන්න පටන් ගත්තේ. පටන් ගත්තේ. ඒ කියන්නේ ඔය කතාව මේ මාධ්‍යවල කතා බහට ලක් වෙන්න පටන් ගත්තේ මේ මෑතකදී. දැන් මේ කතාවේ තියෙන සම්බන්ධතා මේ අර ඩොට් ලයින්ස් ටික කනෙක්ට් කරගන්න අවශ්‍ය වෙනවා නිකන් එක්තරා විදිහක රහස් ගත්ත මෙහෙයුමක්ද ඒ වගේ ඩොට්ස් ටිකක් අපිට කනෙක්ට් කරගන්න සිද්ධ වෙනවා. මේකේ මාධ්‍යවල කතා කරන අතිශයෝක්තිත් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ කලාපයේ විශේෂයෙන්ම ඉන්දියාවේ මාධ්‍යවල මහ බුල කෙලිනවා සමහර වෙලාවට මීඩියාවල. ඒ නිසා එහෙම දේවල් තියෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අගෝස්තු 31 වෙනිදා තමයි මේ පුද්ගලයා මරණයටපත් වෙලා තිබිලා හොයාගත්තා කියලා කියන්නේ. එතකොට එයාගේ ඒ ගැන පස්සේ සැක කෙරෙන්න පටන් අරන් තියෙන්නේ විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් ඒ ගැන අවධානය යොමු කරන්න පටන් අරගෙන තියෙන්නේ. මෙයාගේ මූලික වශයෙන් කිසිම මරණ පරීක්ෂණයක් එහෙම මොකක්වත් නැතුව ඒ බොඩි එක ඇමරිකන් එම්බසි එකට බාර දීලා තියෙනවා බංග්ලා බලධාරීන් විසින්. එතකොට ඊට පස්සේ ඉතින් බංග්ලාදේශයේ සහ ඇමරිකාවේ CIA එක කටයුතු කරන දේවල් සම්බන්ධව යම් යම් සැක සංකා මතු කරන්න කට්ටිය පටන් අරගෙන තියෙනවා. මේ මෑත කාලෙකදී තමයි ඇත්ත වශයෙන්ම ඒක ආපහු කරලියට එන්නේ. ඔක්තෝබර් 19 වෙනිදා දකා එයාපෝට් එකේ සිද්ධ වෙච්ච ගින්නකුත් එක්ක. දැන් මේ ගිනි තියලාද? ඒක තමයි. ඒ ගින්න සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඒක වෙන්නේ දකා එයාපෝට් එකේ ওই බාණ්ඩ ගබඩා කරලා තියෙන ඒරියා එකේ කාගෝ විලේජ් එකේ. ඒකෙන් විනාශ වෙනවා බංග්ලාදේශයේ මේ දවස්වල ඉදි කෙරමින් පවතින න්‍යෂ්ටික බලාගාරයකට ඕන කරන උපාංග විද්‍යුත් උපාංග ඇතුළු දේවල්. මේ න්‍යෂ්ටික බලාගාරය හදන්නේ රුසියානුවන් විසින්. එතකොට න්‍යෂ්ටික බලාගාරය හදලා ඉවර වෙනකොට බංග්ලාදේශයේ විදුලි බල අවශ්‍යතාවෙන් 10% විතර මේ න්‍යෂ්ටික බලාගාරය විසින් සම්පූර්ණ කෙරෙන්නට නියමිතයි. ඒ කියන්නේ බංග්ලාදේශයට රුසියාව අත තියලාද? ඔව් මේක කාලයක් තිස්සේ කෙරමින් පැවතුණු ප්‍රොජෙක්ට් එකක්. චීනය අකමැති දෙයක් ඔව් දැන් මෙතෙන්දී චීනයත් එක්ක නම් ඒ කියන්නේ බංග්ලාදේශයේ දැන් පහුගිය අවුරුදු 15ක් තිස්සේ 2024 වෙනකන් ෂේක් හසීනානේ අගමැති වෙලා හිටියේ. ඒකට ඔය කාලේ තමයි ඔය කන්ස්ට්‍රක්ෂන් එක ලොකුවට කෙරමින් පැවතුනේ. එතකොට ඔය ඔතෙන්දී මං හිතන්නේ ෂේක් හසීනා කියන්නේ එක පැත්තකින් ඉන්දියාවත් එක්ක ලොකුවට සම්බන්ධතා තිබිච්ච ඒ නිසාම අනිත් පැත්තට රුසියාව එක්කත් ලොකු සම්බන්ධතා තිබ්බ. අනිත් පැත්තෙන් චීනේ ෂේප් එකේ බැලන්ස් කරගෙන ගියපු එක්කෙනෙක්. very good. ඔව්. එයා චීනෙත් එක්ක ලොකුවට හැප්පෙන්න ගියේ නැහැ. නමුත් චීනෙත් එක්ක ලොකු මහ විශාලයි හොඳයියක් තිබෙත් නැහැ. කොහොම හරි රුසියාව තමයි දැන් අපි දන්නවා ඉරානයටත් නියුක්ලියර් මේ රියැක්ටර් එකක් දුන්නේ. ඒගොල්ලෝ බුෂේ වල මේ බලාගාරය. එතකොට බංග්ලාදේශෙත් මේ වැඩේ දැන් කාලයක් තිස්සේ කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මේ වැඩේ ඉවර වෙන්න තිබ්බේ මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ පළවෙනි ස්ටේජ් එක ඉවර වෙන්න තිබ්බා. නමුත් මම හිතන්නේ මේ අවුරුද්ද ඉවර වෙද්දී ඒක සම්පූර්ණ වෙන එකක් නැහැ. බොහෝ විට ලබන අවුරුද්දට යාවි පළවෙනි ස්ටේජ් එක ඉවර වෙන එක. ඊළඟට දෙවෙනි ස්ටේජ් එක ඉවර වෙන එක 2027ට වගේ යාවි දැනට තියෙන තත්ත්වයේ හැටියට. දැන් මේ රුසියානුවන් විසින් කරන ව්‍යාපෘතියකට අදාළ උපකරණ උපාංග වගේක් බංග්ලාදේශයේ දකා එයාපෝට් එකේදී ගිනි ගන්නවා. එතකොට ඒකත් එක්ක තව කතාවක් දිවෙනවා බංග්ලාදේශයේ හිටපු ඇමරිකානු තානාපතිවරයෙක් ගැන. එයාගේ නම පීටර් හාස්. පීටර් පෑන් නෙමෙයිනේ. පීටර් පෑන් නෙමෙයි. පීටර් හාස්. පීටර් හාස් කියන්නේ 2024 අවුරුද්දේ ජූලි මාසෙ වෙනකන් බංග්ලාදේශයේ ඇමරිකානු තානාපතිවරයා විදිහට හිටියේ. 2024 අගෝස්තු මාසෙ තමයි ෂේක් හසීනාට බලය අහිමි වෙන්නේ. දැන් මෙතෙන්දි මතක් කරන්න ඕනේ ඒ කාලේ පීටර් හාස්ට විරුද්ධව ෂේක් හසීනාගේ ආණ්ඩුව පැත්තෙන් චෝදනා තිබ්බා. මොකද පීටර් හාස් සමහර වෙලාවට ෂේක් හසීනාගේ ආණ්ඩුව ගැන බොහොම විවේචනාත්මක කතා කිව්වා ඇම්බැසඩර් වෙලා ඉඳෙද්දි. එතකොට රාජතාන්ත්‍රිකයෙක්ට එහෙම දේවල් කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් ඇත්තටම පැන නැගුණා. ඒ වගේ වෙච්ච සමහර වෙලාවල් වල අපි දන්නවා එහෙම සමහර තානාපතිවරුන්ව රටවල් වලින් පිටමං කරන්නත් සමහර ආණ්ඩු කටයුතු කරලා තියෙනවා. ලංකාවෙත් අතීතයේදී එහෙම දෙයක් වුණා. දැන් ඉතින් මේ වගේ වටාපිටාවක් යටතේ මේ පීටර් හාස් කියන එක්කෙනා 2024 ජූලි මාසයේ යාගේ බංග්ලාදේශයේ සේවා කාලය ඉවර කරලා යනවා.
අගෝස්තු මාසේ ෂේක් හසීනාව එළවනවා. පීටර් හාස් ඊට පස්සේ සැප්තැම්බර් මාසේ යාගේ විදේශ 2024 මේ කියන්නේ 2024 සැප්තැම්බර් මාසේ යාගේ විදේශ සේවා දුර කාලය ඉවර කරලා එයා එකතු වෙනවා බලශක්ති සමාගමකට ඇඩ්වයිසර් කෙනෙක් විදිහට Accelerate Energy කියලා. මේගොල්ලෝ LNG කම්පැනියක්. මේගොල්ලන්ට ලෝකේ පුරා ඔපරේෂන්ස් තියෙනවා. බංගලාදේශෙත් ඒගොල්ලන්ට ඔපරේෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ට තියෙනවා floating storage and regassing unit කියන එකක්. මම හිතන්නේ ඔයා දන්නවා LNG ගැන LNG බලාගාර LNG කියන්නේ ලෝකේ දැනට පාවිච්චි වෙන liquefied natural gas. බලාගාර ලංකාවෙත් මම හිතන්නේ ළඟකදී කෙරවල පිටියේ ඔපරේට් වෙන්න පටන් ගත්තා. මේක මම හිතන්නේ බොහොම cost effective සහ ඉක්මනින් ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් විදිහේ බලාගාර. ඉතින් ලංකාවේ වගේ 10-12 ගුණයක පව රික්වයර්මන්ට් එකක් තියෙන තැනකට බංග්ලාදේශ වගේ තැනකට දැන් ඉතාල වැදගත් දෙයක් ඉක්මනින් කරන්න පුළුවන් දෙයක් හින්දා වැදගත් වෙන දේ ඒකයි. ඒකේ safety precautions ගත යුතුයි. නමුත් ඒක නිසා for anything for the energy හැම දෙයකම එහෙමයි තියෙනවනේ. ඔව්. නමුත් දැන් බංග්ලාදේශයේ මේ වගේ ඒකේ වෙන්නේ LNG කියන්නේ liquefied natural gas කියන්නේ ඒගොල්ලෝ අධික ශීතලක් යටතේ තමයි ගෑස් එක liquefy කරලා ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට එහෙම ලොකු ප්‍රමාණයක් අරන් එන්න පුළුවන් ඒ නැව් වලින්. අරන් එවිල්ල ඉවරලා ඒවා ස්ටෝරේජ් කරන තැන් තියෙනවා. ඒ ස්ටෝරේජ් කරන තැන් වලින් ඊට පස්සේ ඒවා රීගැසිෆයි කරලා ඒ කියන්නේ ආයේ ගෑස් එක බවට ඔයාලට පුළුවන් ඒක ඕනනම් නැවේ තියම බංක් කරන්න. පම්ප් කරන්න. නැවේ තියම පම්ප් කරන්න පුළුවන්. නැත්නම් බංක් කරලා තියලා බංකර් කරලා තියලා ඔයාලට නැවේ තියම පාවිච්චි කරන්නත් පුළුවන් විදිහක් තියෙනවා. මේ වගේ තැන් වල. දැන් කෙරොල පිටියෙම ඒ ෆැසිලිටි එකක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මම හිතන්නේ මේ මුහුදෙන් ටිකක් එහායෙන් ස්ටෝර් කරන ස්ටෝරේජ් and රීගැසින් ෆැසිලිටි එක තියෙනවා. එතකොට මේක කියන්නේ floating storage and regassing facility එකක් කියලා. එතකොට unit එකක් කියලා. FSRU එකක්. එතකොට මේක ඔපරේට් කරන්නේ ඔය කියපු Accelerate කියන සමාගම. Accelerate Energy සමාගම. එතකොට ඒකට පීටර් හාස් ඉන්නවා. දැන් ඇමරිකාවෙන් එනවා LNG. රුසියාවෙන් හදනවා නියුක්ලියර් රියැක්ටර් එකක්. ඔය ASCII ඇමරිකාවයි ඉන්දියාවයි පැටලෙනවා. දැන් කියන්නේ මං කියන්නේ බංගලාදේශය ඇතුළෙම රුසියාවෙන් හදනවා නියුක්ලියර් රියැක්ටර් එකක්. ඇමරිකාවෙන් එනවා LNG. රුසියාවට හිතවාදී නැත්නම් ඉන්දියාවට හිතවාදී අගමැතිනියක් පළවා හරිනවා. ඊට පස්සේ ඇමරිකාවට හිතවාදී අන්තර්වාර පාලනයක් ගෙනල්ලා දැන් තියෙනවා. ඊළඟට බංගලාදේශ නැෂනල් පාර්ටි එක බලයට පත් වෙවි කියලා විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලොත් බොහෝ විට ඇමරිකානු හිතවාදී ලයින් එකක් ගනි. එතකොට බලශක්ති අවශ්‍යතාවයක් බංගලාදේශයට තියෙනවා. ඒක වැඩි වෙනවා. ඔය ASCII බංගලාදේශය මියන්මාරයටයි ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශවලටයි ළඟයි. ඊසාන දිග ඉන්දියාවෙත් කලබල තියෙනවා. කියන්නේ ත්‍රිපුර මණිපුර Seven sisters පැත්තට නේද? අසාම් මණිපුර නාගලෑන්ඩ් ත්‍රිපුර මේඝාලයා ඊළඟට අරුණාචල් ප්‍රදේශ් ඊළඟට මිසෝරාම්. ඔව් ඒ ප්‍රාන්ත 7 සමහරවකට සිකිම්නුත් දාලා ප්‍රාන්ත 8ක් කරලත් කියනවා සමහරු. කොහොම හරි මේ පැත්ත. දැන් මේ පැත්තට ළඟයි. මේ පැත්තේ විවිධාකාර ගෝත්‍ර ඉන්නවා විවිධාකාර ආගම් අදහන ක්‍රිස්තියානි. ඉන්දියාව වුණාට ඉන්දියාව නෙමෙයි වගේ එකද ඔතනට තියෙන්නේ. තර නිකන් ඉන්දියාවේ නේපාලයේ බෝඩර් එකයි බංග්ලාදේශයේ බෝඩර් එකයි අතර කිලෝමීටර් 20ක බෝඩර් එකකින් රිංගලා තමයි ඔය සෙවන් සිස්ටර්ස්ලා බලන්න යන්න ඕනේ. චිකන් ස්නෙක් කියලා උකට කියනවා සිලිගුරි කොරිඩෝ කියලා කියනවා. එතනින් තමයි රිංගලා ඒ කියන්නේ නෝර්ත් ඊස්ට් ඉන්දියා වෙනමම තියෙන්නේ ඇත්තටම. එතකොට දැන් ඔය පැත්තට ළඟයි. මියන්මාරයට ළඟයි. මියන්මාර් වල තව ප්‍රශ්නයක් තියෙනවා. අර රොහින්ග්යා සරණාගතයෝ ලොකු පිරිසක් ඇවිල්ලා ඉන්නවා බංගලාදේශ වල. ඔය අපි කතා කරපු පීටර් හාස් එයාගේ තානාපති ජොබ් එකෙන් අසුනාට පස්සේ අලුත් ජොබ් එකට ඇවිල්ලා කිහිප සැරයක් බංගලාදේශයට ඇවිල්ලා තිනවා. ඒ ආවම එයාගේ ජොබ් එකේ වැඩවලට ආව නම් එයා ගිහිල්ලා පවර් ප්ලාන්ට් එක බලලා එහෙම නැත්නම් රීගෑසින් ෆැසිලිටි එක බලලා ඒව කරන්න ඉබේ. ඒ ASCII මිනිහා වෙන මිනිස්සුන්වත් හම්බ වෙලා තියෙනවා කියලා කතාවල් තියෙනවා. විපක්ෂ ක්‍රියාකාරිකයන් වගේ කට්ටිය. එතකොට එයා ගිහිල්ලා තියෙනවා කොක්ස් බසාර් පැත්තට. එතකොට ඒ පැත්තේ රොහින්ග්යා සරණාගතයෝ ලොකු පිරිසක් ඉන්නවා. බසාර් කියන්නේ ඉන්දියා තව සවුත් ඊටත් වැඩිය ඕකේ කොක්ස් බසාර් වල තියෙන හරි ලස්සන දෙයක්. දේශපාලනිකව බොහොම මූවිං ප්ලේස් එක. ඔව් හරිම කලබලකාරී තැනක්. මිනිස්සු හරියට
සාමාන්‍යයෙන් ට්‍රෝල් කරගන්න පැත්තක් ගහමරා ගන්න මේ දැන් අපි වෙච්ච බංගලාදේශ අරගලය ඇතුළේදී ෆොක්ස් බසාර් හරහා තමයි ගොඩක් සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වුනේ. ඉතින් ඒ කියන්නේ හරිම කලබලකාරී කොයි වෙලේ ගියා. ඔව්. ඒ ඇස්සේ රොහින්ගයා සරණාගතයෝ ලොකු පිටසකුත් ওই පැත්තට ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලේ රොහින්ගයා මිනිස්සුන්ට ආධාර යවන්න බංගලාදේශය හරහා කොරිඩෝ එකක් හදන්න යෝජනාවක් ඇවිල්ලා බංගලාදේශ මිලිටරි එක ඒකට බොහොම බරපතල විදිහට විරුද්ධ වුණා. ආණ්ඩුවට මිලිටරි එක කිව්වා ඕක කරන්න එපා කියලා. ඇමරිකාවෙන් තමයි මේ යෝජනාව ආවේ. UN එකෙන් ඇමරිකාවෙන් whatever. ඉතින් දැන් ඕවා ඔක්කොම බලනකොට මොකක් නමුත් දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා තේරෙනවා. ඒකේ ඩොට්ස් ටිකක් තියෙනවා. ඒ සමහර ඒවා කනෙක්ට් වෙනවා. history repeats. ඔව්. මෙතෙන්දි මතක් කරන්න ඕනේ මම හිතන්නේ අපි දෙන්නම එකඟ වෙන එක කාරණයක් තියෙනවා. මේ ෂේක් හසීනා කියන්නේ හොඳ පාලකයෙක් නෙමෙයි. එයා වෙලෝපු එක හරි ඇත්තටම. නමුත් ඉතින් ඒ කියන්නේ එතනින් එහෙමයි කියලා. ඔව්. එහෙමයි කියලා එහෙම කරන්න බෑනේ. ඔව් නේ. ඔව්. දැන් ඔන්න ඔය ඩොට්ස් ටික කනෙක්ට් වෙනවා. දැන් එක මිනිහෙක් අගෝස්තු 31 වෙනිදා දකාවල මිය යනවා. එයා CIA එකට සම්බන්ධ කෙනෙක් කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ මොකටද මම පොඩි දෙයක් කියන්නේ. අපි මේ ටෙරන්ස් ජැක්සන් ගැන කතා කරද්දී මේ අන්තර්ජාලයේ තියෙන ගැන විස්තර වගේ විස්තර ටිකක් තියෙනවා. මම හිතන්නේ 2006 තමයි ඇමරිකාවේ ස්පෙෂල් ෆෝසස් වලට ජොයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔපරේෂනලි මේකේ තියෙන බොහොම නිවිච්ච අත්දැකීම් තියෙන වෙටරන් මිලිටරි පර්සනල් කියලා තමයි කතා කරන්නේ මේ පුද්ගලයා ගැන කතා කරන්නේ. නිවිච්ච ඇවිල්ලා හිටියේ ඔෆිෂියල් විසිට් එකකට කියලා තමයි ඊගාවට කතා කරද්දී මේක මීඩියා වලදී කියන්නේ. මේ ඔෆිෂියල් විසිට් එකට ආපු මිනිස්සයව අන්ඔෆිෂියලි මොකද්ද කරලා දැම්මේ. මොකද මේ බොඩි එක ආකියවා වගේ කෙලින්ම ඩිරෙක්ට්ලි එම්බසියට බාර දීලා එම්බසියට බාර දෙනවා. ඒ කියන්නේ මේක නිකන් අර මතකද දන්නේ අර සෞදි අරාබියයි තුර්කියයි අතර ප්‍රශ්න වෙච්ච ඒදාවේ අතපය කැලිටි ඔක්කොම කපලා ජර්නලිස්ට් කෙනෙක්ගේ කොන්සියුලේට් එකේදී මේක උනේ. කොන්සියුලේට් එකේ කරලා දුන්නේ. මෙන්න මේකෙත් නිකන් ඒ වගේ බරපතල තත්ත්වයක් තියෙනවද කියලා පොඩි සැකයක්. ඔව් තමන්ගේ රටේ ජාතිකෙක් මිය ගියාම සාමාන්‍යයෙන් ඒ රටේ එම්බසි එකකට මේ වෙන එක ඒක හරි. දැන් මේකෙදි තාම කඩිනමින් මේ කටයුතු සිදු වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකක් හරි හංගන්න උත්සාහ කරාද ඇමරිකන් එම්බසිය කියන ප්‍රශ්නේ එනවා. ඔකෙන් දැන් මේ වගේ දෙයක තියෙන්නේ චාමර සාමාන්‍යයෙන් අපි යමු ටුරිස්ට් කෙනෙක් ඇවිල්ලා සමහර ප්‍රශ්න වැඩි තිබ්බා. මම දැක්කා ඇමරිකන් ජාතිකයෙක් ලංකාවට ඇවිල්ලා ඔය කන්දෙන් කන්දෙන් වැටිලා පෙරේදද කොහෙද මැරිලා තිබ්බා. ඒක වෙනම සිද්ධියක්. හැබැයි මොනහරි ඔෆිෂියල් කියන දෙයකට ඩෙලිගේට් කෙනෙක් හැටියට එන පුද්ගලයෙක් ඒ රටකදී මැරිලා තානාපතිකාරයට බාර දීලා ඒ ඇතුලේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තව මොන හරි දෙයක් යනවයි කියන දේවල් ඇතුලේ අර අපි කතා කරන ඩොට් ටික කනෙක්ට් කරන දේවල් ඇතුලේ ලෝකෙට දෙන පණිවිඩය මෙන්න මේ ඇතුලේ සමහර දේවල් අපිට රිවර්ස් කරන්න බෑ තමයි. හැබැයි history repeats කියන something fishy is very very fishy. ඔව් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එක මිනිහෙක් මැරෙනවා. ඊළඟට අර දෙන්න කාර් එකේ යනවා. ඒ දෙන්න කාර් එකේ යනකොට දැන් මෙයාගේ මරණය ගැන විවිධ කතා තියෙනවා. සමහරු කියනවා ඒව මන් දන්නේ ඒව ගොඩක් වෙලාවට බොරු වෙන්නත් පුළුවන්. සමහරු කියනවා මේ රෂියන් ඒජන්ට්ස් තමයි මෙයාව මැරුවේ වගේ කතා කියනවා. ඔය ටෙරන්ස් කියන එක්කෙනාව මරපු සිද්ධිය සම්බන්ධයෙන්. ඒව පැත්තකින් තියමුකෝ. අර දෙන්නට මොකක් හරි දෙයක් කතා කරන්න තිබ්බ බංගලාදේශය ගැන නොවෙන්න පුළුවන්. හැබැයි මේ කලාපයේ සිදුවන දේවල් ගැන මොකක් හරි දෙයක් ඔය දෙන්න අතරේ සාකච්ඡාවක් තියෙන්නට ඇති කියලා හිතන්න පුළුවන්. විනාඩි 45 මිනිස්සුන්ට ලව් ටෝක් නැහැ නේද? නැතුව ඇතිනේ. අපි දන්න තරමින් ඒ දෙන්න එහෙම නැහැනේ. ඉතින් ඒක නිසා එහෙම ගැටලුවක් තියෙනවා. එතකොට දැන් හිතන්න මිනිසෙක් මැරෙනවා. ඊළඟට අර දෙන්න යනවා ගිහිල්ලා මොනවා හරි කතා බතා වෙනවා. ඊළඟට ඊට ටික දවසකට පස්සේ දකා එයාපෝට් එකේ ගිනි ගැනීමක් වෙනවා. ඔය ආස්සේ අර පීටර් හාස් කියන එක්කෙනා නිරන්තරයෙන් බංගලාදේශයට එනවා. එයා වැඩ කරන්නේ LNG කම්පැනි එක. ඒකට LNG කම්පැනි එකයි රුසියානුවන් හදන බලාගාරයයි කම්පීට් කරනවා බංගලාදේශයට බලශක්තිය සප්ලයි කිරීම සඳහා. ඉතින් මොනවා හරි දේවල් ටිකක් ඔතන තියෙනවා නේ. ඔන්න ඔය දේවල් ටික කනෙක්ට් කරගන්න එක තමයි මම හිතන්නේ කනෙක්ට් කරන්න පුළුවන්. සමහර දේවල් තව ක්ලියර් වේවි ඉස්සරහට. ඔව් අපේ කමෙන්ට් සෙක්ෂන් එක තියෙන ඕගොල්ලන්ටත් පුළුවන් කනෙක්ට් කරන්න. කමෙන්ට් කරන්න. මොකද අපි දැන් කතා කරන අගෝස්තු 31 වෙනිදා කාමරංක 808 වෙස්ටින් හෝටලේදී වෙච්ච දේ ෂර්ලොක් හෝම්ස්
දැන් හොයමින් ඉන්නේ. ඔව් ඒ අතර මේ ගැන අපි දැන් මේ ෂර්ලොක් හෝම්ස්ට පොඩි සපෝට් එකක් දෙන්නේ. ඒ සපෝට් එකද යද්දි කොහොමද කියලා තව දේවල් හෙළි වේවි ඉස්සරහදී. ඔව් දැන් ඉස්සරහට මම හිතන්නේ තවත් ඒ ෆයින්ඩින්ග්ස් ටිකට තමයි අපි මේ යන්න හදන්නේ. මේ ෆයින්ඩින්ග්ස් ටිකේදී ඒක සමහරවිට ලෝකේ දේශපාලන මේ වශයෙන් තියෙන සංවෘත දේවල් ටික විවෘත වෙද්දී අපිට ලොජික්ස් අලුත් දේවල් ඇප්ලයි කරන්න පුළුවන් වෙයි. ඔව් ඒකත් එක්ක මතක් කරගන්න බංග්ලාදේශ ඡන්දය පැවැත්වෙන්න නියමිතයි. ඒගොල්ලෝ කියලා තිබ්බේ පෙබරවාරි වල කරනවා කියලා 2026 අපිට බලාගෙන ඉන්න පුළුවන්. යුනිවර්සිටිය ටික ටික ඔක ඇදලා තින්නවා පොඩ්ඩක් නේද? ඔකට පොඩි විරෝධතාවයකුත් ආවා. විරෝධතාවයක් ආවා. එපිසෝඩ් එකක් කළා මේ. විරෝධතාවයක් ආපු නිසා දැන් එයා පහුගිය දවස්වල කී හිටිය පෙබරවාරි වල කරනවා කියලා. නමුත් අපි දන්නේ කරාවිද? ඔව් නමුත් එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒ පැත්ත ඒ විදිහට යනවා. දේශපාලන පැත්ත ඒ විදිහට යනවා. නමුත් මේ කතා කරන දේවල් මම හිතන්නේ ඒ වටත් වඩා ටිකක් එහායින් තියෙන දේවල්. ඉතින් මේවායේ තියෙන තාරබරත් ඇරලා තමයි කතා කරන්න ඕනේ. මම හිතන්නේ අපි උතන තව ගන්න ඕන දෙයක් තමයි චීනේ, රුසියාව, ඉන්දියාව, ඇමරිකාව. ඔව්. ඔය හතර ගොල්ලෝ මේ දකුණු ආසියාව සහ බෝඩර් එක ඇතුලේ අපි කැමති හෝ අකමැති ජියෝපොලිටික්ස් වල අපි නිකන් බොහොම ලස්සනට මෙරිකි ඉන්න ඔය ටික ඇතුලේ. ඔකට පාකිස්තානේ පොඩ්ඩක් පැත්තකට වුණාම බංග්ලාදේශයේ බුරුමෙත් පැත්තකින් දැන් පාකිස්තානේ පැත්තකට වෙලා නැහැ. බංග්ලාදේශෙත් එක්ක සම්බන්ධතා තියෙනවා. චීනය හරහා ඒගොල්ලන්ගේ තුන්ගොල්ලන්ගේ තියෙනවනේ වෙනම ලව් එකක්. ඔව්. ඒකෝල දැන් ඔය ලව් ඔක්කොම කේස් වෙද්දී බංග්ලාදේශයේ දැනට තියෙන දේශපාලන අස්ථාවරභාවයන් එක්ක සමහර දේවල් අපිට ෆේස් අවුට් වෙන්නේ කොහොමද? ඒ දේවල් අලුතෙන් එකතු වෙන්නේ කොහොමද? අලුත් දේවල් සමහර ප්‍රොජෙක්ට් ඕනර්ස්ලා අලුතෙන් එකතු වෙවි. ඒ දේවල් තමයි මේ අපි මේ කතා කරන්න යන්නේ. ඔව්. ඉතින් ටිකක් දෙන්නේ. ඔව්. ඉතින් බලශක්තිය සඳහා තරංගය සහ වෙනත් කාරණාත් එක්ක ඕවා විවිධාකාර පැතිවලට ඇදෙන්න පුළුවන්. නමුත් අපිට ඉදිරියේදී බලාගෙන ඉන්න පුළුවන් තව තොරතුරු එළියට ඒවි. මේ තොරතුරු වලින් අතිශයෝක්තියන් තියෙනවාද නැත්නම් මේවායේ තව හැංගිච්ච තැන් තියෙනවද කියලා අපිට ඉදිරියේදී බලන්න පුළුවන් වේවි. අපි බලාගෙන ඉමු. ඉස්සරහදී තව මොනවා හරි අලුත් දේවල් ටිකක් ආරංචි වෙලා මේ ප්‍රහේලිකාව ලෙහෙන තත්වයකට හෝ තවත් එරෙන තත්වයකට ආවොත් අපි ඒ ගැනත් පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න එහෙනම් අදට ටෙරන්ස් ආර්විල් ජැක්සන්ගේ මරණය සහ පුටින් සහ මෝදිගේ ලව් එක පිළිබඳ කතාව උපමනයි. නැවත හමු.